ඉස්සරහට මම මොනවා කරනවාගේද පේන්නේ? කුක්ක කහගන්න නිය පොත්තන. හැබැයි ෆුට්බෝල් ගහන්න කතාව. I was just out of my hectic college for the summer vacation. Back then, I was so eager to explore the so-called beauty of the wonder of Asia on my own. After all, it's my motherland, right? The evergreen surroundings, water, the sea. I love the sea. But I never thought that one love would change my whole life. Forever. මොනවාද බං කරන්නේ ගේමේද බං? ඒ ඵලයන් Your purse in the beach. Oh my god, thank you so much. Meka nathi wuna nan I don't know what I would do without this. Podak innako. Everything's here. Thank you so much again. Meka tiyagannako. අනේ මිසි සල්ලි එපා. අනේ එපා එපා සල්ලි නෑ එපා. Ane manda. Then at least come in for a tea, please. මිසි මේ නෙමෙයිද? කතා කරන විදිය අමුතු ඒක ඇහුවේ. No, Mama Sri Lankan thamai. But I live in Australia. My mom and dad live there. By the way, don't call me Missy. Call me Sanu. ඒක නෙමෙයි. ඔයාගේ නම මොකක්ද? මම සමීර. කට්ටිය නම් කියන්නේ සොමියා කියලා. සොමියා? ඒ කියන්නේ? ඒ කියන්නේ බීට කලින් තියෙන එක. ඔය ඉතින් you're so funny අනේ. ඔයා දන්නවද සනු? සොමියා කියන්නේ ආතල් එකේ ඉන්නුන්ට. තේරුණාද? Arthur. I got that. So that means you're a chill guy, right? ඔය තේරුනේ chill හැමදේම chill. අඩෝ බලපංකෝ අර කෑල්ල. ඕකේ ඊයේත් ආව බං. සිරාවට උඹත් දන්න දේවල් යකෝ.
ඇවිල්ලා විනාඩියක් දෙකක් විතර ගිහිල්ලා රැල්ල පාදලා ගොඩට එනවා. ඒ කෝබන් එකි ඒකනේ බං. බලලා එන්නවා. හා ඵලයන්. ගිහින් බලවරෙන්කෝ. අඩෝ වරෙන් I really don't know what happened to me that afternoon. Maybe it was the college stress. He's a stranger. But a stranger closer than many of my so-called closer ones. මමද ඔයයි. ගනින් රුචිරානනී අම්මා අර බලපංකෝ අනමාල එන බලපංකෝ ඔව්වා සොමිය අයියා. ඔබ දැන් ටික දවසක ඉඳලා එන ලයින් එක නම් අල්ලන්නේ නැහැ සොමිය අයියා. දැන් නම් ටික දවසක ඉඳලා වැඩි යා. උඹට අර ලකෙන් සුද්ධි ලොකු වුණා අපිට වඩා එහෙනම්. පිස්සුවන් එහෙම මගුලක් නැහැ. නැත්තේ කොහෙද? මටත් දැන් මීට ටික දවසකින් ඉඳන් ඔබ ඉන්නේ වෙන මාතල් එකක වගේ. ඉතින් බං ඉන්න ටිකේ සැපක් කරන් ආතල් එකේ ඉන්න බෑ නැද්ද ජොන්සන් අයියා? සැපක් නම් ගන්න ඕනේ තමයි බං. ඒත් උඹ යකෝ සතියෙන් සතිය එක ගෑනුනේ. නිකම් බඩුවක් වගේනේ ඕයි. ඒක නම් මරුවා බඩු සොමියා. ඒ සොමියයි විහිළු වෙනයි ඕවා වෙනයි යා. ඕවා එන ලෙඩ කේස්. මොකක්ද බයික තියෙන ලෙඩේ? ලෙඩේ? ඇයි බං? උඹට රට වටේම ඉන්න ගෑනුන්ට ගහන්න හොඳයි. හැබැයි ඔය කලිසමස්සේ තියෙන එකෙන් හැදෙන ලෙඩ ගැන දන්නේ. ඒකනේ බං රේන් කෝට් දාන්නේ. රේන් කෝට්? රේන් කෝට් දැම්ම කියලා ඕව නැති වෙන්නේ නෑ ඔයි. ඔව්වා ඕවා තමයි නියම වැඩ. ඒව මන් දන්නේ මගේ ආතල් එක මං ගන්නවා. හරිද? ඒක මටත් ආතල් ඒකිටත් ආතල්. දැන් ඒකනේ වෙන්න ඕනේ. හරි හරි. හැබැයි හත් පොලේ ගහගෙන අපිට එහෙම කියෝගෙන එන්න එපා හරිද? සුබාන්. මං ගිලෙන්න. උඹලා ගාපා. කනින් බං. දැන් කවද්ද ඔයා යන්නේ? තව 1 week වලින් වගේ. මම මතක තියාගන්න මොනවද ඉතින් අරන් යන්නේ? මුකුත් අරන් යන්න ඕනේ නෑ ඩාලින්. අමතක කරන්න එපා. මාව මතක තියාගෙන ඉන්න හිතේ වෙන් වී ගියත් මෙමා ඔබ රැඳෙයි සදාකල් මාගේ හිතේ. Mira, cough is getting worse now. තාම ඩොක්ටර් කෙනෙක් ළඟට ගියේ නෑ නේද? මොන දොස්තරලා දන්නේ මේවට? පාත් අපි බෙහෙත් ටිකක් ගමු.
මං යන්න කලින් හරි I want you to get better. අපි හෙට යමුද? Please baby. Have you heard about HIV? Don't worry, it's still in the early stages. But it's confirmed. He has the disease definitely. You fucking knew? Was it all fucking game to you? Huh? තමුසේ මා චරා මිනිහෙක් කොයි? අම්මා තාත්තවත් දෙයක් උගන්වලා නැති ස්කූල් එකකටවත් ගිහිල්ලා නැති එක්කෙනෙක් එක්ක මන් දෙයක් ස්ටාර්ට් කරද්දි මට පොඩ්ඩක් හිතන්න තිබ්බා. සනු මේ ඒ මිනිස්සු පලි නෑ මේවට. මට ඕනේ දෙයක් කියන්න. හැබැයි මගේ අම්මටයි අපටයි මොකක් හරි කියලා තිබ්බොත් හා? පැත්තක හිටපු මගේ ජීවිතේ ඩිස්ට්‍රොයි කරා. දැන් කතා කරන ලස්සන. මං තමුසෙව බලෙන් පැත්ත දාගත්තේ නෑ ගෑණියේ. ඔයි මේ එරියල් එකේ ඕනේ ගෑණියකින් ආපම් මගේ කැරක්ටර්. හැබැයි මං දැනන් හිටියේ නම් මෙහෙම සිද්ධියක් වෙනවා කියලා කවදාවත් තමුසෙ වගේ ගෑණියෙක් එක දිය ගන්න නෑ ඔයි. අනික මම 11 වසරට වෙනකන් ඉස්කෝලේ ගියා හරිද? What nonsense. නිකම් බොරු කියන්නේ නැතුව ඉන්නවා මිනියෝ. At least do you have basic sex education? අපේ ඉස්කෝලේ වල ඕවා ඉගෙනුවන මොනා කරන්න බෑ. ටීචර්ලා දුවන ඕවා. ඉස්සර පොඩි කාලේ මං අම්මෙන් ඇහුවාම මං හම්බුනේ කොහෙන්ද කියලා. මං හම්බුනේ රෝසගලෙන් කියලා. ඉස්කෝලේ ටීචර් කෙනෙක් මං ඇහුවාම ළමයි හදන්නේ කොහොමද කියලා. මුළු පන්තිය ඉස්සරහම මහා වරචරය කියලා මම පච්චල් කරා. අන්තිමට වැඩේ මොකද්ද කියලා බලන්න මට එක ගල්ලම් බලන්න උනා. වැඩේ ආතල් කියලා දැනගත්තට මටම වැඩේ ගැස්සේ කියලා මං ඇත්තටම හිතුවේ නෑ සනු. Right. මං යන්න කලින් මට මේක විතරක් කියන්න. ඔයා මට පොඩ්ඩක්වත් ආදරය කරේ නැද්ද? තමුසෙට කැමති දෙයක් හිතා ගන්න. මට ඔය කාගේවත් හිත සනස්සන්න ඕනේ නෑ. So you didn't love me? Samira, talk to me. You fucking bastard. I was shocked. How can a country with such a high literacy rate, a society with such beautiful people, not teach these youngsters at least about the very basic sexual health? The society is afraid of it? Sex? Shouldn't they be afraid of not talking about it? Of their sons and daughters not being able to have healthy relationships? And even their schools? I wish that was not my last visit to my original motherland. He truly was a good guy. Kind, playful, practical and intelligent. Unlike them. I
I wish they were true.